හයි හයි ඉතින් සෙට් එකට ඔන්න අද සෙනක් සල්ත් වීඩියෝ එකක් කරන් ආවා. අද ගන්න කියලා ලෝනුරු පුට්ටු තල්න වීඩියෝ එකක්. ඔය වීඩියෝ ටික ක්වොලිටි නෑ වගේ ඉන්ෂොට් එකක් හදන්න ගියා කෙලවුණා මං හිතන විදියට. එහෙනම් යමු වීඩියෝ එකට. ගොඩ කාලෙක පස්සේ ගැහුවේ. මේකෙන්ද වදින්නේ. මේ ගොඩ කාලෙක පස්සේ ගහන්නේ ඒකින්ද ප්ලේන් නෑ වැඩි. එහා වැත්තන් ඉන්නේ බින්දුවට කාපු එකද කොහෙද කියන්නේ ඩැමේජ් බින්දුවක් දාකුයි. උට ගහ ගන්න බැරි වුණා. පාව ඉතින් කොල් පොඩක් එම්ෆසයිස් කරලා තියෙන්නේ වොයිස් එක අවුල්. මම මේ කැප් කට් එකෙන් වොයිස් දාන්නේ. දැන් මට ගැම්මට පුළුවන් UMP ස්කෝප් හෙඩ් ගහන්න. මෙන්න මේ M590 ගාව ෂොට් දෙක නම් පට්ට වාසියයි ඈ. ගොඩ කාලයකට පස්සේ ආවම තමයි ගහන්න උනා. හැමදාම ගහන්න ගහන්න බෑ. අවුලක් නැද්ද මේ වීඩියෝ ක්වොලිටි එක ලැග්ද? එහෙනම් දන්නේ. ඉස්සරහට තව ඉතින් ක්වොලිටි වීඩියෝ ටිකක් අරන් සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා ලයික් කරලා මේ සෙට් වෙන්න. යම්ම කල්ලමු හරිද? මම වීඩියෝ දෙකක් තිය හදන්න කන්ටෙන්ට් එකක් නැහැ. ඒකයි මේ හදන්නේ. මේක තම්බ්නෙල් එකට දාගෙන ඉන්නේ හැක්කෝ පැනල් කියලා. ඒක තම්බ්නෙල් එක හදන්න ඉදි සෙට් උන්නේ මාසයකට විතර පස්සේ මේ වීඩියෝ එකක් හදන්න. ෂෝට් වීඩියෝ එකක් දෙන්න මේ දවස්වල දැම්මේ වර views යන්නේ නැහැ දැන් ඉස්සර වගේ. ඒ රීච් එක බහැලා තියෙන සුපිරියර්. එහෙනම් සෙට් එක ලයික් කරමු. පස්සේ මැච් එක නම් මේ මම ස්කෝප් එක ගහන්න කිව්වේ මේ UMP එක. මේ ගහන්න අමාරු. උ 18 නටුවන් 8ට මොකටද වැදුනා උට තායකක් අදුනා නම් මම ස්කෝප් එකක් ගහන්න ගියේ. ඔල්ලගේ වදින්නේ නැති හින්දා මම මේ බේරනවා. නැත්තම් මේ එච්චර දුර ඇතුළේ මේ ස්කෝප් එකක් ගහන්න කියන රේනෝ වෙනම කතාවක් අපි කියන කතා නොකරමු. වොයිස් එක නම් මේ ලැහනවත් දන්නේ නැහැ. මොකවත් නැහැ ෆෝන් එක මම වොයිස් කරන්නේ මේ වැඩි වොයිස් කරලා නැහැ මම වීඩියෝට. ඒක වැදුනා. ඊට පස්සේ මේ මැච් එකේ එහා පැත්තේ හම්බුනේ සුපිරියර් කු රෂ් කරනවා සුපිරියර්ට. වීඩියෝ එක මට මේ වොයිස් කාද පොඩි ලැග් එකක් වෙනවා. මතර මොකද දෙද්ද ගැබුණා අර මොකද රිපෝට් ගහන එක. කරන වැදුනා නිකන් මම එකතන ජොයිස්ටික් එකත් බග් වෙලා වගේ තිබ්බ එකතන හිර වෙලා මෙන්න තර තමයි මම ස්කෝප් එක ගහන්නේ. ඒක නම් හැබැයි ආතල් ඉස්සරහට මේ මම සෙන්සිටිවිටි වීඩියෝ ටික තරන් ඉන්න බලාගෙන ඉන්නවා. ඔයත් බලන්න කියලා ආදරේ ඉංගලනවා. මේවා සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. හරි ඒරන් මතර මට ගහන්න ගියා මට වැදුනා. මිදි කරානේ මේ මොකක් රෙකෝඩ් එකේ කේස් එකක් ගින් තියෙනවා මම කඩ ගැහුවේ. මේකේ දෙකේ ෂොටිය මම එකතන මම හිතන්නේ ආයි ජොයිස්ටික් එක මොකක් හරි කේස් එකක් තියෙනවා. ගේම් එක අවුලක්ද දැන් ආව අප්ඩේට් එක අවුලක්ද හිතා ගන්නවා ජොයිස්ටික් එක එකතන හිර වෙනවා මේ මෙච්චර අප්ඩේට් එකේ මට ඒක ඇවිල්ලා තිබ්බේ. මේ අලුතෙන් ආපු මේ මොකද්ද ජූස්ට් කයිසන් එකේ අර පීදුන ඔළුව නම් පට්ට ආතල් කුගේ හැරි දාගෙන ගහන්නේ. ඒක පට්ට මෙකින් හැම එකටම ඔන්නතරම් ගහන්න වැටුණා. ඉතින් වැදුන හොඳ ෂොට් එකක් මට එතන. ඊට පස්සේ ඔන්නතර ටිකක් වෙලා ගියා මට ෂොට් එක කනෙක්ට් කරගන්න. එතන ෂොට් එක කනෙක්ට් වුණා ගන්නට. මම තායික මැච් එක දෙන්නේ කොල්ලෝනේ වීඩියෝ එක බලලා ලයික් කරන්න ඕනේ ෂෙයා කරන්න ඕනේ. යම්ම කල්ලු 10k ගහපුවන් ඊවෙච් ගන්න පුළුවන් වෙයිද දන්නේ. තාම සබ්ස්ක්‍රයිබ් 125 ඉන්නේ. එහෙනම් බයි බයි සෙට් එකට.